සුබ දවසක්. අහලා තියෙනවද ලෝකේ වැඩිම වාර ගානක් අහපු මියුසික් පීස් එක මොකක්ද කියලා? හරියටම කිව්වොත් ලෝකේ වැඩිම වාර ගානක් ඇහුණ මියුසික් පීස් එක මොකක්ද කියලා. ඒ ගැන තමයි අද අපි ආඩ්කාස්ට් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඊට කලින් පහුගිය වීඩියෝ එකට අපිට හොඳ ප්‍රතිචාර තිබුණා. හුඟක් අය බලලා තිබුණා. හුඟක් අය දේවල් කතා කරා. thank you හැම කෙනෙකුටම බලන් දන්නවා ගේ සතිත් මං කියපු විදිහට එක විව්වක් හරි වැඩි වෙනවා නම් එක ලයික් එකක් හරි වැඩි වෙනවා නම් අපේ වීඩියෝස් වලට එක සබ්ස්ක්‍රයිබර් කෙනෙක් හරි වැඩි වෙනවා නම් ඒව මාරු. ඉතින් thank you හැම දෙනෙකුටම ස්පෙෂල් තෑන්ක් එකක් කරන්න ඕනේ සචින්ත නාවටුනට. අපි ගිය සතියේ කරේ සචින්තගේ පොතේ රිවිව් එකක්. සචින්තයාගේ Facebook එකේ අපේ වීඩියෝ එක ෂෙයා කරලා තිබුණා. හරිම සතුටින් ඒ ගැන කතා කරා. ඉතින් thank you සචින්ත ඔයාලට. right. කතා හැමෝම තියෙද්දී අද එපිසෝඩ් එක ගැන කතා කරලා මම කලින් කිව්වා වගේ වැඩිම පිරිසක් හතු මියුසික් පීස් එක මොකක්ද කියලා තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මියුසික් පීස් එකක් කිව්වට ඔව් එක පැත්තකින් මියුසික් පීස් එකක් තමයි. හැබැයි හරියටම කිව්වොත් 2010 අවුරුද්ද වෙනකොට ලෝකේ වැඩිම වාර ගණනක් ඇහුණ රින්ග්ටෝන් එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 100 ගණනක ඉඳලා ෆෝන් එකින් අර ඩයල් කරන ෆෝන් ඉතින් අපි දැහුනේ මෙන්න මේ වගේ සද්දයක්. ඔය සද්දේ මෙන්න මේ වගේ සද්දයක් කරේ නොකියා සමාගම විසින්. මම දන්නවා ඔය රින්ග්ටෝන් එක ඇහෙනකොට විශේෂයෙන්ම Gen X එකේ කෙනෙක් නම් නැත්නම් මිලේනියල් කෙනෙක් නම් ඔයා පාව නොස්ටැල්ජික් මෙමරිය එකකට අරන් යනවා අනිවාර්යෙන්ම. මොකද ඔය රින්ග්ටෝන්ස් එක්ක තමයි අපි ෆෝන්ස් මුලින්ම පාවිච්චි කරන්න ගන්න. ඒ කාලේ හැම රින්ග්ටෝන්ස් තමයි ඕවා. ඉතින් ඒවත් එක්ක අර පරණ ෆෝන්ස් ඒවායේ අපි පාවිච්චි කරපු ෆෝන්ස් මොනවද ඔය හැම මතකයක්ම ඔයගලන්ට එන්න ඇති කියලා හිතනවා. ඉතින් කොහොම හරි මේ ටෝන් එක තමයි 2010 අවුරුද්ද වෙනකොට ලෝකේ වැඩිම වාර ගානක් ඇහුණ රින්ග්ටෝන් එක නැත්නම් මියුසික් පීස් එක වෙන්නේ. ඕක මියුසික් පීස් එකක් වෙන්නේ කොහොමද? හුඟක් අය හිතාගෙන ඉන්නේ මේක නොකියා සමාගම විසින් නිර්මාණය කරපු ටෝන් එකක් කියලා. නෑ, ඒක එහෙම නෙමෙයි. මේක මීට අවුරුදු ගානකට කලින් නිර්මාණය වුණ මියුසික් පීස් එකක්. නොකියා සමාගමේ විදායක කළමනාකරුවන් දෙන්නෙක් කතා කර කර ඉන්න ගමන් ඒගොල්ලන් ගාව තිබුණු රේඩියෝ එකක් ටියුන් කරනවා. මේ රේඩියෝ එක ටියුන් කරනකොට එක මියුසික් පීසස් එක සින්දු ඒගොල්ලන්ට ඇහෙනවා. එතකොට මේ දෙන්න කල්පනා කරනවා අපිට බැරිද අපේ ෆෝන් එකට මේ වගේ මියුසික් පීස් එකක් සින්දුවක් ඇතුළත් කරන්න කියලා. ඒකෙන් තමයි මේ අදහස රින්ග්ටෝන් කියන අදහස මුලින්ම ඒගොල්ලන්ට පොප් වෙන්නේ. ඉතින් ඊට ඒගොල්ලන් බලනවා මොන වගේ සින්දුවක්ද අපිට මේ ෆෝන් එකට දාන්න පුළුවන්. අපේ රින්ග්ටෝන් එක විදිහට මොන වගේ මියුසික් පීසස්ද පාවිච්චි කරන්න පුළුවන් කියලා. හැබැයි ඒගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. ඒ තමයි ඒ වෙනකොට තිබ්බ මියුසික් පීසස් පාවිච්චි කරන්න ගියා නම් ඒගොල්ලන්ට තා විශාල රොයල්ටි එකක් ගෙවන්න සිද්ධ වෙනවා ඒ සින්දු වල ඒ මියුසික් වල අයිතිකරුවන්ට. හැබැයි ඒ වෙනකොට තිබුණා ලෝ එකක් අවුරුදු 70කට වඩා පරණ ආර්ට් පීසස් වලට රොයල්ටි ගෙවන්න ඕනේ නැහැ කියලා. ඉතින් එතනින් ඉන්ස්පයර් වුණ නොකියා සමාගම අවුරුදු 70කට වඩා පරණ මියුසික් පීසස් හොයන්න ගන්නවා. එතනදි තමයි ඒගොල්ලන්ට 1902 දී ෆ්‍රැන්සිස්කෝ ටරෙගා විසින් නිර්මාණය කරන ග්‍රාන්ඩ් වෙල්ස් කියන මේ මියුසික් පීස් එක හම්බ වෙන්නේ. හැබැයි ෆ්‍රැන්සිස්කෝ ටරෙගා කියන විදිහට මේක එයාගේ ස්වතන්ත්‍ර නිර්මාණයකුත් එයා විසින්ම නිර්මාණය කරන එකකුත් නෙමෙයි. එයා ඉන්ස්පයර් වෙනවා 1934 ෆ්‍රෙඩරික් ෂොපින් නිර්මාණය කරන ග්‍රාන්ඩ් වෙල්ස් කියන මියුසික් පීස් එකෙන් එයා ඉන්ස්පයර් වෙලා තමයි මේ මියුසික් එක කම්පෝස් කරන්නේ. ඔය විදිහට ෆ්‍රැන්සිස්කෝ ටරෙගා නිර්මාණය කරන
ග්‍රාන්වල්ස් කියන මියසික් පිස එක නොකිය සමාගම ගන්නවා එගොලන්ගේ රින්ටෝන් එක විදිට ඒකේ ග්‍රාන්වල් මියසික් පිස එකේ තප්පර හපරක විතර පුංචි කොටසක් තමයි එගොලන් මේ රින්ටෝන විදියට ගන්න හැබැයි මේ වෙනකොට එක ලෝකෙ පුරා අතිශය ජනප්‍රිය රින්ටෝන් එක බවට පත්වෙලා තියෙනවා මේ මියසික් පිස එක තෝරගන්න හේතුවන තවත් හේතුවක් තමයි නොකියලාගේ ස්ලෝගන්න එක එන්නතක්ලාගේ මෝටෝ එක ලගේ ස්ලෝගන්න එක තමයි connecting people කිව්හම මනුෂ්‍යත්වයට ළඟ තාම සියුම් ටෝන් එකක් ඒගලන්ට අවශ්‍ය වෙනවා ලස්සන ටියව් එකක් අවශ්‍යනවා ඉතින් ඒකට හොඳටම ගැලපුනා කියලා කියන මේ ෆ්‍රන්සිස්කෝ ටාරයාගේ මියසික් පිස එක මුලින්ම මේ රින්ටෝන් එක ඒගොලන් පාවිච්චි කරන්නේ නොකියා 2110 කියන ෆෝන් එකත් එක්ක එතකොට රින්ටෝන්ස් වල නම්බ 7 විදිහට ටයිප් 7 රින්ටෝන එක විදිහට තමයි ඒගොල්ලන් මේක ඇතුළත් කරන්නේ ටයිප් 7 කියලාමයි තිබ්බ මේ රින්ටෝන් එක හැබැයි ටික කාලයක් යද්දී ඒක ඒගොල්ලන් වෙනස් කරනවා ග්‍රෑන්ඩ්වෙල් කියලාම ඒගොල්ලන් නම රීනේම් කරනවා හැබැයි ඒ වෙනකොට මුල කාලේ මේක තිබුණේ බීට් එකක් විදිහට මොනෝටෝන් විදිහට ඔයගලන්ට මතක ඇති නිකන් බීට් සවුන්ඩ් එකක් තමයි එන්නේ හැබැයි 2002 වෙනකොට 2002 වගේ කාලයකට ඒගොල්ලන් මේක පොලිෆොනික් සවුන්ඩ් එකක් පාවිච්චි කරනවා ඒකත් සෑහෙන ජනප්‍රිය වෙනවා හැබැයි 2004 වෙනකොට ඒගොල්ලන් රියල් ටයිම් මියුසික් පාවිච්චි කරලා පියානෝ පාට් එකක් ඉඳලා මේක තව ලස්සන කරලා රින්ටෝන් එක හදනවා නොකියා සමාගම විසින් හැබැයි බේස් වෙන්නේ ෆ්‍රැන්සිස්කෝ ටාරයාගේ මියුසික් පීස් එකයි මේක තම ඉන්ට්‍රස්ටිං දේවල් ගොඩක් තියෙනවා එකක් තමයි connecting people කියන ඒගොල්ලන්ගේ ස්ලෝගන් එක අරගෙන යන්න මේගොල්ලන්ට ඕන වෙනවා ලස්සන මියුසික් කියලා මොකද ඒ වෙනකොට ෆෝන් සමාගම් අනික් ෆෝන් සමාගම් හැම එකක්ම වගේ ඒගොල්ලන්ගේ ෆෝන් ඇඩ්වර්ටයිස් කරන්න පාවිච්චි කරේ හරිම ටෙක්නෝලොජිකල් ටෙක්නෝ මියුසික් රොක් මියුසික් වගේ අර මස්ටියල මියසික් ඇප් තමයි එකලා පාවිච්චි කරේ හැබැයි නොකියලට ඕන වෙනවා ඊට වඩා වෙනස් සොෆ්ට් කනෙක්ටින් පීපල් කියන එකලාගේ ස්ලෝගන් එකත් එක්ක යන මියසික් එකක් පාවිච්චි කරන්න ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් වලටත් ඒගොල්ලන් පාවිච්චි කරනවා මේ මියසික් එක ඒකෙන් සෑහෙන ජනප්‍රියත්වයක් ලබා ගන්නවා නොකියා සමාගම සහ මේ ටියුන් එකත් සෑහෙන ජනප්‍රිය වෙනවා Nokia. It remembers because it's human to forget. ඒවෙනකොට ඒගොල්ලන් මේක නොකියා ටියුන් කියලාම නම් කරනවා. නොකියා ටියුන් එක තමයි 2010 වෙද්දී ලෝකයේ වැඩිම පිරිසක් අහපු මියුසික් ටියුන් එක වෙන්නේ. කොච්චර තියෙනවා නම් බිලියන 1.8ක් මේක අහලා තියෙනවා ඒ අවුරුද්ද ඇතුළතදී. ඒක හරියටම කිව්වොත් එක තප්පරයකදී ලෝකේ කොහේ හරි තැනක 20000 වතාවක් මේක ප්ලේ කරනවා. මේ වගේ ෆැක්ස් කියනකොට මම ඒ ෆැක්ස් ගත්ත රෙෆරන්ස් දාන ඔයාලන්ට කියලා වැඩිපුර විස්තර බලන්න පුළුවන්. හුඟක් අය හිතන්නේ මේක නොකියා සමාගම විසින් නිර්මාණය කරපුවා කියලා. හැබැයි ඊට වඩා බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබ්බ කතාව වෙනස් වෙනවා. ඉන්ට්‍රස්ටිං. අද අන්කාස්ට් වලින් ඒ ගැන කතා කරන්න කියලා හිතුවා. තවත් මේ වගේ ඉන්ට්‍රස්ටිං මාතෘකාවකින් අපි ලබන සතියේත් ඔයගලන් හම්බ වෙනවා. Thank you අපිට එකකට ලයිට්